සමහර හමුවීම් එකවතාවක් වෙලා නවතින්නේ නැහැ. ඇය ඊයේ සිදුවීම මතක් කරගෙන hina වෙමින් ඉන්නවා. නෙත්මි ඊයේ හමුවීම අමතක කරන්න බැරිව අදත් එම තැනට ආවා. ඇය වටපිට බලනවා. කිනික් හොයනවා වගේ. ඩිලන් දුරින් එනව දැකලා ටිකක් hina වෙනවා. නෙත්මි හිතින් හිතනවා මෙන්න මෙහෙම. ඇත්තටම එයා ආවද? අයි අදත් හැප්පිලා පොත් ටික වැටෙයිද දන්නේ නැහැ. ඔයා ඉන්නකොට පොත් වැටෙන්න chance එකක් තියෙනවා වගේ. ඔයාගේ නම? මම නෙත්මි. ඔයාගේ? මම දිලාන්. කොෆි එකක් බොන්න යන්න කැමතිද? බෑ අද නම් ටිකක් බිසී මම. මම ගිහින් එන්නම්. අපි වෙන දවසක කොෆි එකක් බොමු හාද? සමහර වෙලාවට හිතින් කැමති වුණත් කාලය අඩු නිසා මග හරින්න සිදු වෙනවා. අයියෝ. හායි. මේක ෆෝන් එක ඔයාගේද? කවුලුත් හිතුවද මේ කතාවට තවත් කෙනෙක් ඇතුල් වෙයි කියලා? ආදර කතාවක් තවත් කෙනෙක් එක්ක වෙනස් වෙනවද? මීළඟ කොටසින් හමු වෙනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්නත් Facebook page එක follow කරන්නත් අමතක කරන්න එපා.